අයිබෝවන් ඔයගොල්ලන් හැමෝටම අද වර්ඩ් පාඩමේ දෙවෙනි දවසේ අපි වර්ඩ් පාඩමේදී කරා මෙතන නම්බරින් දාන තැනට කරා නේද? ඔව්. අද තියෙන්නේ මේ alignments 4 කියලා දෙන්න තියෙනවා. අපි පළමුවෙන්ම බලමු alignments 4 ගන්නෙ කොහොමද කියලා. alignments 4 ලං වෙනවා left align, center align, right align සහ justify align. left alignment එකේදී left alignment එක ක්ලික් කරද්දී cursor එක ලැබෙනවා පිටුවේ වම් පැත්තට. පිටුවේ වම් පැත්තේ ඉඳගෙන අපි ටයිප් කරගෙන යද්දී ඉදිරියට ටෙක්ස්ට් එක යනවා. cursor එක ලැබෙන්නේ පිටුවේ වම් පැත්තට. ඒ කියන්නේ වම් පැත්තෙන් එක සමානව තියෙනවා. ටෙක්ස්ට් එක ගලාගෙන යනවා පිටුවේ. ඊළඟ පාර අපි ගන්නවා සෙන්ටර් එක. සෙන්ටර් එක ක්ලික් කරද්දී cursor එක එන්නේ පිටුවේ මැදට. අපි ටයිප් කරගෙන යනකොට ඒ විදිහට ටයිප් කරන් ගිහලා පිටුවේ මැදට තමයි cursor එක එන්නේ. දැක්කද ඔයගොල්ලෝ? right. ඊට පස්සේ මේක left alignment එක, දෙවෙනි එක center alignment එක. තුන්වෙනි එකේදී right alignment එකේදී දකුණු පැත්තට තමයි cursor එක ලැබෙන්නේ. දැන් දකුණු පැත්තේ ඉඳන් text එක ගලාගෙන යනවා. එන්න කරපුවම cursor එක එන්නේ දකුණු පැත්තට. පැහැදිලිද? දකුණු පැත්තෙන් එක සමානව තියෙනවා. text එක වමට ගලාගෙන ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ අපි බලමු justify එකේදී මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. justify එක ක්ලික් කරද්දී cursor එක පිටුවේ වම් පැත්තට එනවා. text එක දෙපැසින්ම එක සමානව ලැබෙනවා. හැබැයි enter කරන්නේ නැතුව text එක type කරගෙන යන්න ඕනේ. පැහැදිලිද? enter කරන්නේ නැතුව text එක type කරගෙන යන්න ඕනේ. එතකොට පිටුවේ දෙපැසින්ම එක සමානව ලැබෙනවා. බලන්න එක ඔටෝ හදලා ගන්නවා. පැහැදිලිද? left alignment එකේදී වම් පැත්තට ආවා, center alignment එකේදී පිටුවේ මැදට ආවා, right alignment එකේදී පිටුවේ දකුණු පසට ආවා, justify එකේදී පිටුවේ වමට ආවා. text එක දෙපැත්තෙන්ම එක සමානව ගන්න පුළුවන්. හැබැයි enter කරලා නැතුව ගෙනිය ගන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට alignments එක හදාගන්න. අපි දැන් document එකක් හදලා හිටන් අපිට පුළුවන් ඒක left alignment කරන්න එකවරම. ඔක්කොම highlight කරලා left alignment කරන්න පුළුවන්. නැත්නම් center කරන්න පුළුවන්, නැත්නම් right කරන්න පුළුවන්, නැත්නම් justify කරන්න පුළුවන්. හැබැයි justify කරන්න නම් enter නොකර තියෙන්නත් ඕනේ. හරිද? එතකොට මේ විදිහටයි alignment එක කරන්නේ. සාමාන්‍යයෙන් justify එකෙන් ලියන අපි රාජකාරී ලිපියක් ලියද්දී justify එක තමයි භාවිතා කරන්නේ. එතකොට ඔයවත් අහන්න ඉඩ තියෙනවා මේ alignments ටික දීලා මේකෙන් මොකද වෙන්නේ කියලා අහන්න ඉඩ තියෙනවා පේපර් එකට. ඒකයි මතක තියාගන්න. රූප සටහනින් පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? right. ඒක ඉවරයි. ඊට පස්සේ තව තියෙනවා මේකේ line space එක. දැන් මේ line දෙකක් අතර මේ දුර ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. මේව highlight කරලා අපිට මේකේ line ප්‍රමාණය අතර දුර වැඩි කරන්න පුළුවන්. මෙතනින් ගන්නවා line space කියන එක. මේකේ තියෙන 1.0 බිංදුවක්, 1.1.5ක්, 1.5ක් ඔය වගේ තියෙනවා. පැහැදිලිද? ඔය වගේ alignment එක ඔය වගේ මේ දුර ප්‍රමාණයක් තිබුත් අපිට කිසිසේත්ම cursor එක මැද්දට ගන්න බෑ. අපි හිතනවානේ මැද්ද පේලියක් ලියන්න පුළුවන් කියලා. ඒ වුණොත් අපි කරන්නේ මොකද්ද? highlight කරලා cursor එක ටිකක් ලං කරගන්නවා. cursor එක ටිකක් ලං කරගන්නවා. මේ විදිහට මේකෙන් දාලා 1.0ක් 1.1.5ක් වගේ දාලා අපි ලං කරගන්නවා. තව ටිකක් පල්ලෙහාට තිබුණු ටෙක්ස්ට් එක පොඩක් උඩට ආවා. ඒ වගේ ටෙක්ස්ට් එක ලං කරගන්නේ මේ විදිහටයි. හරිද? ඒකත් කියලා දුන්නා නේද? ඊට පස්සේ මම කියලා දෙනවා මේකේ නම් ටෙක්ස්ට් එක ෂේඩින් එකක් දාන්න තියෙන්නේ. බෝඩර් එකක් දාන විදිය කියලා දෙනවා.
අපි සිලෙක්ට් කරපු කොටසකට බෝඩර් එකක් දානවා නම් ඒ කොටස highlight කරලා අපි මෙතනින් ගිහිල්ලා border and shading ගිහිල්ලා මේකේ ගන්නවා නිකම්ම border එක නෙමෙයි box එකක් තෝරලා මෙතනින් line style එකක් තෝරගන්නවා ඊට පස්සේ color එකක් තෝරනවා ඊට පස්සේ okay කරනවා එතකොට අපි තෝරගත්ත කොටසකට විතරයි මේ border එක වැටෙන්නේ පැහැදිලිද මේ කොටස වන්නම් අපි මේ කොටස වෙනම තෝරාගෙන යනවා border and shading මේකේ box එකක් තෝරලා line එකක් තෝරලා color එකක් තෝරනවා ඊට පස්සේ okay කියලා වටෙනවා පැහැදිලිද ඒ වගේ shading එකක් තෝරනවා අපි එහෙනම් highlight කරලා shading එකක් තෝරගන්නවා shading කියන්නේ මේකේ background color එක වෙනස් වෙනවා shading එක ගන්නවා අපි දැන් අන්තිම පෙළේ මම select කරේ නෑනේ select කරේ නැති හින්දා ඒක එන්නේ නෑ ඔය වගේ shading කියන්නේ ඒක ඇතුලේ back color එකක් දාන්න පුළුවන් ඒක තව තියෙනවා ගොඩක් light color එකක් දාමු ඔය වගේ පැහැදිලිද එතකොට පුතේ මෙතන border එක දැන් දැම්මනේ අපිට ඕනනේ මුළු පිටුවටම border එක කොහොමද අපි කරන්නේ මුළු පිටුවටම border එකක් දාන්නේ කොහොමද more border and shading ගිහිල්ලා borders වලින් දාන්න බෑ එහෙම borders වලින් දාන්නේ මෙතනින් select කරන කොටසේ විතරයි එහෙනම් page border කියන එකට යනවා හරිද මේකේ දෙවෙනි එක page border කියන එකට ගිහිල්ලා අපි එකක් තෝරලා line එකක් කැමති line එකක් තෝරලා ඒකට color එකක් දීලා box එකක් තෝරලා line එකක් තෝරලා color එකක් දීලා මේකේ width එකත් වෙනස් කරගන්න පුළුවන් පොඩ්ඩක් සමහර ඒ වගේ වෙනස් කරන්න බෑ දීලා අපි okay කරගන්නවා ඒ කියන්නේ මුළු පිටුවටම බලන්න පැහැදිලිද ඒ කියන්නේ මුළු පිටුවටම ඒ වගේම තව පුළුවන් මේක දෙයක් කරන්න border and shading ගිහිල්ලා page border කියන එකට ගිහිල්ලා අපි මේ line එක විතරක් දාලා නැත්නම් මෙතනින් art එකක් තේරුවොත් ලස්සන art එකක් තේරුවොත් අපිට පුළුවන් ඒ art එකෙන් border එකක් දාගන්න. හැබැයි border එක අයින් වෙනවා. page එකට තමයි border එක art එක දාගන්න පුළුවන්. නැත්නම් මේ වගේ කොටසකට දාගන්න බෑ. හරිද? ඒ වගේ ඒකකට එන්නේ නැහැ. page එකට තමයි එන්නේ. අපි border එක ඕනේ නැත්නම් none කියලා තෝරලා මෙතනින් art එකෙත් මෙතන තියෙනවා none කියලා තෝරලා okay කරනවා. ඊට පස්සේ ඒක අයින් වෙලා යනවා. දාගන්න සහ අයින් කරන්නයි මම ඔය කියලා දුන්නේ. මේ borders අයින් කරන්නේ කොහොමද එතකොට? මේක highlight කරලා අපි යන්න ඕනේ borders වල none කියන border කියන එකට යන්න ඕනේ. පැහැදිලිද? ඒකට shading එකක් අයින් කරන්නේ කොහොමද? shading එකක් highlight කරලා shading එකට ගිහිල්ලා no color කියලා දෙන්න ඕනේ. එතකොට shading එක අයින් වෙනවා. දැන් කියපු ටික පැහැදිලිනේ නේද? ආයි පාරක් වොන්නම් නැවත බලන්න. border එකක් no border කරද්දී අයින් වෙනවා. ඒක highlight කරන්න ඕනේ. ඊට පස්සේ shading එකත් highlight කරලා no border none කියලා no color කියලා දුන්නොත් අයින් වෙලා යනවා. පැහැදිලිද? ඒ ටිකේ අවුලක් නැහැ නේද? right මේකයි කියලා දුන්නා. අපි බලමු අපි මෙතන ඇරුණා නේද එකක් අර කේස් එක ඇරුණානේ. හරි. ඒ කේස් එකත් බලමු. මෙතන මේකේ තියෙනවා sentence. මේකට කියන්නේ change case කියලා. මේකට කියනවා change case කියලා. දැන් ඕකත් සමහර වෙලාවට මම ගොඩාක් papers වල දැකලා තියෙනවා ඔය මාක් එක තියෙනකොට එනවා ළමයි ලියනවා ඔකට මේ font color එකට කියලා ලියනවා. මගේ ළමයි ගොඩක් උත්තර ලියලා තියෙනවා font color. එහෙම වැරදීනේ. ඒ කියන්නේ හොඳට බලන්න ඒක ඒ අකුරු දෙකක් තියෙද්දි චූටි ඉතලයක් තියෙනවා. ඒ මාක් එක තිබ්බොත් එහෙම ඒකෙදි එන්නේ change case ටික. case තියෙනවා පහක්. ඒ පහම එනවා. right අපි මේ වගේ type කරලා තිබ්බොත් මේ simple වලින් ඒක එකවරම ගන්න පුළුවන් අපිට capital කරන්න පුළුවන්. එකවරම simple කරන්න පුළුවන්. දැන් අපි type කරලා ඉවරුනාට පස්සේ කියලා හිතමුකෝ මේක දැක්කේ upper case වලින් type කරලා තියෙන්නේ. ඒතකොට අපි type කරලා ඔක්කොම තියෙන්නේ simple වලින්. හරි? ඊට පස්සේ ගන්න කොහොමද? upper case click කරන්න ඕනේ. පැහැදිලිද? අර සියල්ලම highlight කරපු සියල්ලම upper වුණා. ඒ කියන්නේ highlight කරපු සියල්ලම capital අකුරු වුණා. දැන් lower case වුණා lower case දෙන්න ඕනේ.
ඒ වගේම තව සාමාන්‍ය ඉංග්‍රීසි නීතියක් තියෙනවානේ සෙන්ටෙන්ස් එක මුල අකුර කැපිටල් වෙන්න ඕනේ කියලා. එතකොට මුල අකුර විතරක් කැපිටල් ගන්න ඕන නම් අපි highlight කරලා මෙතනින් දෙනවා මොකද්ද? sentence case කියලා. ඔයා මේ case ටික දිහා බලනකොට ඒකේ තියෙන අකුරු වලින්ම ඒක තේරුම් ගන්න පුළුවන්. sentence case කියලා. එතකොට මේ sentence එක පටන් ගන්නකොට පටන් ගන්න අකුර කැපිටල් වුණා. මෙතන F A නේ පටන් ගන්න case එක පටන් ගන්න අකුර කැපිටල් වුණා. දැන් හරිනේ sentence case එක කියලා දුන්නා, lower case කියලා දුන්නා, upper case කියලා දුන්නා. ඊළඟට තියෙනවා capitalize each word කියලා. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ හැම වචනයකම මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. පැහැදිලිද? හැම වචනයකම මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. අපි මේක චුට්ටක් ලොකු කරගෙන බලමු. right හැම වචනයකම මුල අකුර කැපිටල් වෙනවද කියලා බලමුකෝ. capitalize each word කියලා සිලෙක්ට් කරනවා. බලන්න හැම වචනයකම මුල අකුර කැපිටල් වුණාද? වෙලා තියෙනවනේ. හැම වචනයකම මුල අකුර කැපිටල් වෙලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි සාමාන්‍ය මේ එන ක්‍රමයට ලියන්නේ නැහැ. හැම වචනයකම මුල අකුර සිම්පල් වෙනවා. ඒක ලියන්නේ නැහැ අපි මේ විදිහට. නමුත් ඒක තියෙනවා. එහෙනම් පැහැදිලිනේ චේන්ජ් කේස් එකේ තියෙන පහ sentence case, lower case, upper case, capitalize each word, toggle case. එහෙනම් මේ ටික තමයි තියෙන්නේ change case එකේ. ඔක පටල ගන්න එපා පුත්. ඊළඟ කොටස් ටික අපි ඊළඟ පාඩම් වලදී ඉගෙන ගනිමු. මගේ channel එක subscribe කරන්න. ඉගෙනගත්ත පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න, like කරන්න. තව කෙනෙකුටත් මේ වීඩියෝ නරඹන්න share කරන්න. ඕගොල්ලන්ට ආයුබෝවන්.